පසුගිය කාලයේ තිබිච්ච වර්ෂාපතනය සහ ජල ගැලීම් නිසා පාචන තත්ත්වයන්ගේ වැඩිවීමක් දකිනවා. විශේෂයෙන්ම දරුවන් අතර සහ ඒ දරුවන් සිටින පවුල්වල. මෙතනදී හේතුව විදිහට අපි දකින්නේ පිරිසිදු වතුර, පිරිසිදු ආහාර අපේ දරුවන්ට නොලැබී ගිය නිසා. ඊටත් අමතරව සනීපාරක්ෂක ක්‍රම අපි හරියටම පාවිච්චි කරපු නැති නිසා. වැස්සත් සමගම මේ මැස්සන්ගේ පැතිරීම මේකට හේතුකාරක වුණා. පාචනය එක එක විදිහට එක එක මට්ටම් වලට රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. විශේෂයෙන්ම වමනය, උණ, බඩේලිය යාම. බඩේලිය යාම මෙතනදී බොහෝ විට වතුර වගේ බඩේලිය යන විදිය තමයි අපි දකින්නේ. ඒක බොහෝ විට වෛරල් ඩයරියා, වෛරස් නිසා ඇතිවෙන පාචන තත්ත්වයන් කියලා තමයි අපි කියන්නේ. ප්‍රධාන හේතුවක් රොටා වෛරස් වෙන්න පුළුවන්. ඊට අමතරව වෙනත් වෛරස් උනත් පාචන තත්ත්වයන් නැති කරනවා. වෛරස් විතරක් නෙමෙයි බැක්ටීරියාත් පාචන තත්ත්වය ඇති කරනවා. බැක්ටීරියා කිව්වම බැක්ටීරියා කීපයක් තියෙනවා. මෙතනදී E. coli, සල්මොනෙල්ලා, ශිගෙල්ලා, කැම්පයිලොබැක්ටර් ඒ වගේ බැක්ටීරියා ගණනාවක් මගින් පාචන තත්ත්වය ඇති කරනවා. පාචනය විතරක් නෙමෙයි අතිසාර තත්ත්වයක් ඇති කරනවා. අතිසාරයේ රෝග ලක්ෂණ විදියට උණ, වමනය, බඩ රිදිල්ල, බඩේලිය යාම. බඩේලිය මෙතනදී සමහරක් වෙලාවට බ්ලඩ් ඇන්ඩ් මියුකස්, ඒ කියන්නේ ලේ සහ සීදම් බඩේලිය සමග යන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒක බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්. තුන්වෙනුව අපි දැනගත යුතුයි පාචනය කියන්නේ ලෝකේ තුන්වෙනුවට මරණය ඇති කරන රෝගය. මරණ විතරක් නෙමෙයි මන්ද පෝෂණය ඇති කරන රෝග තත්ත්වයක්. ඉතින් ඒ නිසා පාචනය ගැන අප දැනුවත් විය යුතුයි. දැනුවත් වෙනවා වගේම මේ පාචනයේ අතුරුඵල සංකූලතා අප දැනුවත් විය යුතුයි. පාචනය හැදුනොත් වමනය හා බඩේලිය අපිට ගියොත් අපි විජලනය වෙන්න පුළුවන්. විජලනය රෝග ලක්ෂණ විදිහට අපි දන්නේ වතුර තිබහ වැඩි වෙනවා, මුත්‍රා යනවා අඩු වෙනවා, ඇස් සම වියලි වෙනවා, කඳුළු අඩු වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ තමයි අපි දකින්නේ. ඉතින් එහෙම රෝග ලක්ෂණ දකිනවා නම් මේ දරුවා හරි පුද්ගලයා විජලනයට පත් වෙලා තියෙනවා. රෝග ලක්ෂණ දකිනවා සමගම ඒ විජලනය සජලනය කිරීම තමයි අපි කළ යුත්තේ. මෙතනදී ඒ ස්වභාවික දියර ආහාර අපේ දරුවන්ට ලබා දිය යුතුයි. ඩයරියා ඇති වුණොත් ඒ ඩයරියා කාල සීමාව අපිට අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සිංක් ලබා දුන්නොත් ඊටත් අමතරව හොඳ වර්ගයේ ප්‍රෝබයෝටිකයක් ලබා දීම මගින් අපිට ඩයරියා අවම කරගන්න පුළුවන්, ඉක්මනට සුව කරගන්න පුළුවන්. මොකද පාචන තත්ත්වයට ප්‍රධාන හේතුව වෛරස් එකක් හෝ බැක්ටීරියාවක්. අපි ප්‍රතිජීවක ලබා දිය යුතු නෑ. ප්‍රතිජීවක ලබා දුන්නොත් අපේ ශරීරයේ තියෙන තව හොඳ බැක්ටීරියා ටිකක් එළියට යනවා ශරීරයෙන්. හැබැයි ප්‍රෝබයෝටිකයක් ලබා දුන්නොත්, ප්‍රෝබයෝටික් කියන්නේ හොඳ බැක්ටීරියා. ප්‍රෝබයෝටික් ලබා දීම මගින් හොඳ නැති බැක්ටීරියා අපේ ශරීරයෙන් අයින් කරලා හොඳ බැක්ටීරියා අපේ ශරීරය වර්ධනය කරලා පාචන තත්ත්වය සුව කරන්න උදව් කරනවා.